දැනුත් සමහර වෙලාවට එහෙම පුළුවන් කියලාත් කියනවනේ හැමෝටම පුළුවන් ක්ෂණිකව යන්න. ක්ෂණිකව නිවන් අවබෝධ කරගන්න නිකන් අතට දීලා ටිකට් එක මෙන්න යන්න කියලා වගේ කියවන්නේ ඒක හොඳ තර්කයක් සහ මේ අපිට සංවාදය ඇති කරගන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම. එතකොට ඔන්න ඔය කාරණාව නිසා ඔය දේශනාව ලස්සනට ගලපන්න පුළුවන්. දැන් මේක සමහර විට ඒ කාරණාවට හොඳම උත්තරේ වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට දැන් බුද්ධ ශාසනය තුල මේ උගන්වන කාරණා සම්බන්ධයෙන් කතා කරද්දී චරිතවල ස්වභාවයන් ගැන අපි කතා කරනවා. ඒ වගේම තමයි ධර්මය අවබෝධ කර ගැනීමේ පුළුවන් ද බැයිද කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම පුද්ගල සූත්‍රවල කියන්නේ පුද්ගලයා පිළිබඳව දක්වන බොහෝ දේශනාවල දේශනාව අහන කණ්ඩායම් අතර විශේෂයෙන්ම ඤෙය්‍ය පදපරම උග්ගටිතඤ්ඤු ආදි වශයෙන් විප්පටිතඤ්ඤු ඒ විදිහට කණ්ඩායම් ගණනාවක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දක්වන පුද්ගල විවිධත්වය. එතකොට මේකෙදී උග්ගටිතඤ්ඤු විප්පටිතඤ්ඤු මේ අය ධර්මයේ වහා අවබෝධ කරගන්න. බුදුරජාන් වහන්සේ ධර්ම පණිවිඩය කියපු ගමන්ම සමාජ උපමාවක් කියපු ගමන්ම සමහර විට සුදුරු ඉදිකඩක් දීලා පිරිමදින්න කියපු ගමන් ධර්මයේ වැටෙන අවස්ථා. එතකොට ඒ අර උග්ගටිතඤ්ඤු විප්පටිතඤ්ඤු ආදී වශයෙන් උගන්න පුද්ගල කණ්ඩායම්. අපේ හැමදෙරනේ දැන් ඇත්තටම පන්ති කාමරයක ගත්තාම සමහර දරුවන්ට කිව් සැනින්ම සමහර කාරණාවන් පසක් වෙනවනේ පැහැදිලිවම. ඒ වගේනේ මේ සමාජය. ඒ වගේ තමයි. එතකොට ඒකෙදී අවසාන පුද්ගලයා විදිහට දක්වනවා පදපරම. ඒ කියන්නේ කිව්වත් තේරෙන්නේ නැහැ, වචනාර්ථය දන්නෙත් නැහැ, සමහරවිට ඒ වචනේ තේරුම විතරයි දන්නේ. ඒ නිසා දැන් අපි ඉස්සර වෙලාම ඒකත් දැනගන්න ඕනේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ Taman ළඟට එන ශ්‍රාවකයාට මේ අනුපුබ්බ කතා එහෙම නැත්නම් අනුපූර්ව කතාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට ඔන්න ඕකෙදී දැන් ඉස්සර වෙලාම දැන් ඕකෙදී විවාදයට ලක් වෙනෝනේ එසේනම් කෙසේද සමහර ශ්‍රාවකයෝ එක්වර ධර්මය අවබෝධ වුණේ කියලා. දැන් අපි ගත්තාන් පස්සේ දාරුචීරී කියන බමුණ කොහොමද ධර්මය අවබෝධ කරගත්තේ එක්වරම. එතකොට ඒකෙදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන කාරණාව විතරයි. ඒ කුඩා ධර්ම පණිවිඩය අහලා ඔහු සෝවාන් වෙනවා. ඔහු යථාර්ථය අවබෝධ කරගන්නවා. එතකොට දැන් ඒ විදිහට ගත්තාන් පස්සේ තවත් අපි කතා කරනවා සුනීත සෝපාක වගේ අය. ඒ වගේම තමයි මහා පන්තක හාමුදුරන්ට චුල්ලපන්තක හාමුදුරුවන්ට ඒ ඉගැන්වීම් කරලා අවසානයේදී සිවුරු ඇරලා යන තත්ත්වයට දක්වා යනවා. ඒ කියන්නේ Tamanට අවබෝධ කරගන්න බෑ කියලා මේ පණිවිඩේ. නමුත් අවසානයේදී බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් පරිමදින්න දීලා අර මම කියපු රජෝහරණන් කියලා අර සුදු රෙදි කඩ පරිමදින පමණින් සත්‍ය අවබෝධ වෙනවා.